දියදුන්නේ හීන කැන්දූ නීල වර්ණේ නේත්‍රාමනරම් රැකාලේ සේතරන්දු කේශසේනා මවනාසතුවම් මාලතේ කුපසිනාසේ ආදරේ දෝරෙ ගලාවේ Hello guys, welcome back to my YouTube channel. ඔන්න අලුත් අවුරුද්දේ මගේ පළවෙනි vlog එක මං හිතුවා අලුත් අවුරුද්දට මම තමා ලන්ච් එක අපේ ගෙදර හැදුවේ. ඉතින් මම කොහොමද ලන්ච් එක හැදුවේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. ඉතින් මම පටන් ගත්තේ මටන් කරි එකෙන්. මටන් එක ඉස්සෙල්ලාම කපලා ඒක හොඳට හොදලා පිරිසිදු කරගෙන ඒකට මම රම්පෙයි කරපිංචයි ඉස්සෙල්ලාම දාගන්න. ඊට පස්සේ මේ දාගන්නේ ඉඟුරු සුදු ලුණු. ඔයාලට මේක තලලා පේස්ට් එකක් වගේ දාගන්න පුළුවන් නම් තවත් රහ වැඩි. ඊළඟට දැන් මේ රතු ලුණු ගෙඩි දෙක තුනක් කපලා දැම්මා. ඊළඟට අමු මිරිස්. ඊළඟට මේ දාගන්නේ අල චූටියට කපලා අල කෑලි කීපෙකුත් දාගන්න. එතකොට තව රහ වැඩි, මොකද අල එක හොඳට තැම්බිලා ඒකත් එක්ක ඒ ග්‍රේවි එකක් කියනවා මාර රහ. ඒක මාර රහයි. මේ දාගන්නේ බැදපු තුන පහ කුඩු. මෙතන නම් බැදපු තුන පහ කුඩු චුට්ටයි තිබ්බේ. මම මේකින්ද පස්සේ දාගන්නවා. මේ තියෙන්නේ කහ කුඩුත් හැඳි කාලක් වගේ. ඊළඟට කරදමුංගු, එනසාල්, කරාබු නැටි ඔය ටික. ඊළඟට ගම්මිරිස් කුඩු ආලගේ සැරානුව. සැරට කන් ටිකක් වැඩිපුර කැමති නම් චුට්ටක් වැඩිපුර දාගන්න. උළු හාල් ඔය වගේ එදිනදා තියෙන කුළු බඩු ටිකම තමයි දාගන්න තියෙන්නේ. මට මේකට එක දෙයක් දාගන්න අමතකුණා ළමයි. සේර කෑල්ලක් අපේ ගෙදර තිබ්බේ. සේර තියෙනවා නම් සේර දාගන්න. කුරුඳු කෑල්ලකුත් දාගන්න. සෙල්ලුණු, ගොරකා ඔය කියන ටික දාගන්නවා. මේ තියෙන්නේ බැදපු කියන්නේ මිරිස් කුඩුයි තුන පහ කුඩුයි බැදලා. ඒ කියන්නේ කබල චුට්ටක් බැදලා රත් කරලා ඒකත් උඩින් දාගෙන අන්තිමටම වතුර එකතු කරලා හොඳට මේක කලවම් කරන්න තියෙන්නේ. කලවම් කරලා සාමාන්‍යයෙන් මටන් වගේ දෙයක් නම් චිකන් වලට වඩා ටිකක් වැඩිපුර කාලයක් අපි උයා ගන්න ඕනේ. ටිකක් වෙලා යනවා ඉදෙන්න. ඒ හින්දා මේක අපි තියාගත්තේ දරලිපේ වතුර දාලා මිනිත්තු 45ක් පැයක් වගේ කාලයක් තියා ගන්න ඕනේ. ඊට පස්සේ කිරි දාලා මිටි කිරි දානවා. මිටි කිරි දාලා ආයි විනාඩි 20ක් වගේ තියාගන්න. ඔය විදිහට තමයි මටන් කරි එක හදන්නේ. මේ තියෙන බත් එක. ඉතින් ගයිස් බත් එකට නම් මම වැඩි දෙයක් කළේ නෑ. යෙලෝ රයිස් එකක් හදාගන්න හැදුවේ. වතුර ටිකක් ඉස්සෙල්ලා රයිස් කුකර් එකේ රත් වෙන්න තිබ්බා. උණු වතුරම මම දැම්මා. ඒතර ටක් ගාලා බත් එක ඉදව ගන්න පුළුවන් නේ. ඒකට මම දාගත්තා ලුණු, ඊළඟට කුරුදු කොලයක් දාගත්තා, ඊළඟට තෙල් චුට්ටක් දාගත්තා. ඔයාලට බටර් තියෙනවා නම් බටර් දාගන්න. බත් එකටත් මම රම්පේ කෑල්ලකුයි කහ චුට්ටකුයි දාලා ඒක හොදලා වෙනම තියලා තිබ්බේ. ඉතින් මේ අතරේ අපේ අම්මට කිව්වා මම පරිප්පු එක හදන්න කියලා. මොකද අම්මගේ පරිප්පු එක තමයි රහම පරිප්පු කරි එක. ඉතින් ඒකත් මේ අතරේ ඉදෙනවා. ඊළඟට තව දෙයක් පෙන්නන්නම් ගයිස්. මේ අපේ පිපිඤ්ඤා වැල. මේක අපි ගෙඩි දැනට 5ක් විතර කැඩුවා. මම මෙතනින් ෆොටෝ එකක් දාන්නම් ඔයාලට. මේකේ තව ගෙඩි තියෙනවා. ඉතින් මම හිතුවා මේ ගෙඩියත් කඩලා පොඩි සැලඩ් එකක් වගේ හදාගත්තා නම් හොඳයි කියලා. මේක බොම්බේ පිපිඤ්ඤා හරි එහෙම මොකක් හරි එකක්. මේක මාර රහයි අර ශ්‍රී ලංකන් එකට වඩා. තව මේකේ පිපිඤ්ඤා තියෙනවා. අපි හිතන්නේ ගෙඩි අපි දැන් 6ක් 7ක් විතර මේකෙන් කඩාගත්තා. ඕකත් මම ඔයාලට පෙන්නන්න ඕනේ කියලා හිතුවා. පිපිඤ්ඤා සැලඩ් එකත් මම හදාගත්ත පස්සේ ඒකත් මම පෙන්නන්නම්. ඉතින් ඔය අතරේ පරිප්පු එක නම් දැන් අම්මා අර තුන පහ ටික අත ගාලා ඔක්කොම කිරි දාලා තියෙන්නේ. මේක ටෙම්පරාදුව දාගන්න තමයි දැන් යන්නේ. ටෙම්පරාදුවට තෙල් එක රත් වෙද්දී ඒකට රම්පේ, කරපිංචා, ඊළඟට ලුණු, කෑලි මිරිස්, සමු මිරිස් ඔය ටික තෙලේ හොඳට බැදගෙන පරිප්පු එකට දාගන්න තමයි තියෙන්නේ.
ඉතින් ගයිස් දැන් ඔන්න වතුර ටික හොඳට නටාගෙන ඉන්නේ රත් වෙලා මම ඒ වෙලාවේ අපේ බත් ටික දාලා ඒක රයිස් කුකර් එකේ හැමම ඉදෙන්න තියාගත්තා. මම මේ බත් එකට ග්‍රීන් පීස් ටිකකුත් දාගත්තා තම්බගෙන මටන් කාරි එකත් ඔන්න දැන් හොඳට තැම්බීගෙන එන්නේ වතුර එහෙම හිඳීගෙන. තව මේක ටිකක් වෙලා තියන්න ඕනේ. වතුර ඔක්කොම හිඳුනන් පස්සේ තමයි අපි මිටිකිරි ටික දාන්න ඕනේ. ඉතින් ඒ අතරතුර මම හිතුවා සැලඩ් එකට ඕන කරන ටික කපා ගන්න කියලා ලූණු, කැරට්, ඊළඟට පිපිඤ්ඤා. පිපිඤ්ඤා ටිකත් මම කපාගෙන ඒකේ අතරතුර වෙලාවේ හදා ගත්තා. ඉතින් ගයිස් මේ බලන්නකෝ වීඩියෝ කරන ගමන් උයන්න ගියහම මේ වගේ පොඩි අකට තැබ්බත් වෙනවා. එහෙම තමයි. හරි. ඔන්න ඔය විදිහට ඔක්කොම ටික මම හදා ගත්තා. මේ දාගන්නේ මිටිකිරි. වතුර ඔක්කොම හොඳට හිඳුනහම මටන් කරි එකට හොඳ උකු මිටිකිරි ටිකක් දාගෙන අපි ආයෙ විනාඩි 20ක් විතර මේක මද ගින්නේ උයා ගන්න ඕනේ. සැලඩ් එකට නම් ගයිස් මම ලොකු දේවල් දාගත්තේ නෑ. ලුණුයි මිරිසුයි දෙහි චුට්ටක් දාගත්තා. ඒ ටික දාලා කලවම් කළා. ඔන්න ඔය විදිහට තමයි කෑම ටික හැදුනේ. අපි බලමු කොහොමද ෆයිනල් ලුක් එක කියලා. තව දෙයක් ගයිස් මම මුලින් පෙන්වන්නේ අපේ අවුරුදු කැවිලි ටික හදපු එකට නම් මම වීඩියෝ එකක් ගත්තේ නැහැ. හැබැයි මම YouTube එකේ TikTok එකේ shorts upload කළා. ඉතින් ඒකත් ගිහින් බලන්න බැලුවේ නැත්තම්. ආනට ඉදිලා තියෙන්නේ මේක yellow rice guys. මේක හරියට පේන්නේ නෑ. මං හිතන්නේ මේකේ වීඩියෝ කරද්දී මම ෆ්ලෑෂර් එකත් එක්ක වීඩියෝ කරන හින්දා මේක ඇත්තටම හැබැයි yellow rice. හරිද? ඔන්න දැන් පරිප්පු කරි එකත් ගානට හරි. අපේ සැලඩ් එකත් හරි. ඊළඟට මටන් කරි එකත් ඔන්න දැන් ගානට කිරි ටිකක් ඉදීගෙන හොඳට හිඳීගෙන එනවා. ඔන්න ඊට පස්සේ ඉතින් මම බෙදාගත්තා මගේ ගානට. ඔයාලට ලස්සනට මේක ප්‍රසන්ටේෂන් කරන්නට බලමු අපි කොහොමද බත් එක බෙදාගෙන කෑවි කියලා. ඉතින් ගයිස් ඇත්තටම මේක මාරම රහයි. මාරම රහ කොම්බෝ තුනක්.
ඔයාලත් හදලා බලන්න. ඔයාලත් ෆ්‍රී වෙලාවක මේ වගේ ඔයාලගේ මතින් කෑම වේලක් හදලා අනිත් අයටත් දීලා රහ බලන්න. ඉතින් මේ වීඩියෝ එක මේ විදිහට ඉවර වෙනවා guys. ඉතින් මං මේ අවුරුදු කාලේ කරන්න ආස තවත් දෙයක් තමා මේ අවුරුදු කුමාරයට පහන තියෙන එක. මේක අපි හැම අවුරුද්දකම කරනවා. අම්මයි මමයි පවුලේ හැමෝම එකට එකතු වෙලා ඉතින් මේ අවුරුදු දවසේ අපි අවුරුදු කුමාරයට අවුරුදු පහන එළිය පත්තු කරපු විදිය. ඉතින් මේකත් එක්ක අද vlog එක ඉවර වෙනවා guys. ඉතින් මං හිතනවා ඔයාලා අද vlog එකත් ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් මේ අලුත් අවුරුද්දේ මගේ තියෙන එකම ප්‍රාර්ථනාව ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ හිතේ තියෙන ප්‍රාර්ථනා බලාපොරොත්තු හැම දෙයක්ම සර්වපකාරයෙන්ම ඉෂ්ට වෙන්න කියලා මේ අලුත් අවුරුද්දේ මම ප්‍රාර්ථනා කරනවා.